මේ ඡායාරූපෙට මම ඇත්තටම කැමතියි. එහි ගොඩක් සරල නැති වුණාට යම් සරලභාවයක් තියෙනවා. අරමුණ සහ පසුබිම කියන එක අරමුණ වශයෙන් ගත්තොත් මේ දම්පාට මල් සාමාන්‍යයෙන් අපි අරමුණ මධ්‍යගත කරන්නේ නැහැ. නමුත් මේ ඡායාරූපේ එහෙම මධ්‍යගත වුණා කියලා මට එහෙම ලොකු ගැටලුවක් පෙන්වුම් කරන්නේ නැහැ. ඊළඟට මේ ඒ අරමුණ පසුබිමත් එක්ක ඉස්මතු වෙලා එන්න ඒ භාවිතා වෙලා තියෙන ආලෝකය ගොඩක් බලපාලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි මේ ආලෝකය කියන දේ කී ෆැක්ටර් එකක් වශයෙන් භාවිතා වෙලා තියෙනවා. මලට ආලෝකය වැටලා තියෙන එක පසුබිම ඩාර්ක් වෙලා තියෙන එක. කියන්නේ අපි මේකට කියනවා සමහරවිට ලෝකී පැත්තේ පින්තූරයක් කියලා. දැන් අද මගේ ෆ්‍රේම් එක බැලුවොත් මම හදාගෙන තියෙනෙත් එහෙමනේ. අරමුණ ආලෝකවත් වෙලා දැන් මේ පැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එක බැලුවොත් ඩාර්ක් මේ පැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එක බැලුවොත් කලර්ස් වෙනස් වෙනවා. ඒ විදිහට තමයි මම අද සෙටප් කරලා තියෙන්නේ. අර හැමදාම එකම විදිහට නෙමෙයි මම ලයිට් සෝස් මාරු කරලා තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් එතකොට මෙතෙන්දී මේ මේ ඡායාරූපයේදී මේ මලේ මෙන්න මේ වටේට තියෙන එකත් එක්ක මල හොඳට ඉස්මතු වෙලා එනවා. මලේ සුදු ලයින් එකක් තියෙන එකත් එක්ක ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම ලැබිලා තියෙන ආලෝකයත් එක්ක වස්තු විශ්ය ඉදිරියට නෙරලා එනවා. බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් ගිහිල්ලා තියෙනවා. හොඳට මල පේනවා. අර එකම දේ සාමාන්‍යයෙන් අපි මධ්‍යගත කරන්නේ නැහැ. ඒ වගේම තමයි මෙහි සමමිතිය කියන දේ. right අපි කියනවා සමමිතිය ඇහැට ප්‍රසන්නයි කියලා. එහෙම නැත්නම් symmetry is pleasing to the eye කියනවා. ඒ සමමිතිය කියන එක මෙහි තියෙනවා කියන